ටෙක්ෆ්‍රෝ ඉන්වෙස්ට්මන්ට් ලංකා කියලා එකකට 10%ක් තියෙනවා. හරිනේ. දැන් අපි ඔන්න ඔය කතන්දරේ. දැන් මේක ඇතුලේ තමයි මේ කන්ටයිම කියනවා CB එකට අයිති 35ක් විතරයි. ඒ නිසා කෝප් එකට එන්න බෑ. හරිනේ. ඔව් දැන් LTL එක කියනවා දැන් කෝප් කමිටුවට එන්න විදියක් එන්නේ නැහැ. හේතුව තමයි දැන් CB එකෙන් 35. හැබැයි අපේ තියෙන ප්‍රශ්නේ මේ ට්‍රාන්සැක්ෂන් එක කරේම මේ කෝප් කමිටුවට එන එක පවා ගැලවෙන්න ඕනවට. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් රෙස්පොන්සිබිලිටි එකෙන් ගැලවීම සඳහා. 63 තියෙද්දිත් ඔඩිට් කරන්න දීලා නැහැ. සවතුමා ඊට පස්සේ මේක අයින් වුණාට පස්සේ කියනවා මේක නිසා ඔඩිට් කරන්න දෙන්නේ. සවතුමා මේක මේ බබාලන මේගොල්ලෝ මේවා මේ පර්පස්ලි කරපුවා 19 වෙනි සංශෝධනය ආවම මේක ඔඩිට් කරන්න දෙන්න කියලා. ඒකේ වගන්තිය සිංහල සහ ඉංග්‍රීසි වගන්ති දෙකේ වෙනසක් පෙන්නලා රිට් එකක් ගත්තා කියලා. තහනමක් ගත්තා. ඊට පස්සේ තව රිට් එකක් ආවා. අන්තිමට 20 වෙනි සංශෝධනයෙන් මේක ලව් කරාට පස්සේ නඩුව දිගටම ගියා. නමුත් ඉතිහාසයට බලපාන පරිදි ඔඩිට් කරන්න දෙන්න බෑ කියන තර්කයෙන් නඩුව දිගටම ගියා. ඊට පස්සේ මේ 2024 ආසන්නයේ නඩුව විත්ඩ්‍රෝ කරගත්තා. නඩුව විත්ඩ්‍රෝ කරගත්තා. කමර්ෂල් කෝට් එකේ නඩුවක් දාලා AGM එක තියලා අර 20 වෙනි සංශෝධනයට අදාළව මේකේ පත් කරන්න උනා ඔඩිටර් ජෙනරල්ව පත් කරන්න උනා. ඔඩිටර් ජෙනරල්ව පත් කරන්න ඕකේ කරනවා එකකින් මව් සමාගමෙන් ගිහිල්ලා මව් සමාගම එකක වෙනවා. දුවිත්‍ර සමාගම ගිහිල්ලා නඩුවක් දානවා කොමර්ෂල් කෝට් එකේ බෝඩ් මීටින් එක තහනම් කළා. ඒ කියන්නේ පර්පස්ලි ඔඩිටර් ජෙනරල්ට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව. මොකද රජයේ මුදල් මහජන මුදල් ප්‍රමාණයක් ඇතුලේ මේකේ තියෙනවා. ඒ ප්‍රමාණය පිළිබඳ සැබෑ දත්ත එළියට නොදී ඉන්න තමයි මේ උත්සාහය. දැන් මහජන මුදල් විතරනේ දින් තියෙන්නේ මේකේ හිටපු පුද්ගලික ආයෝජකයා අයින් වුණා. ඇත්තටම ගරු සභාපතිතුමා මේක ඇත්තටම මේ ආර්ථික ඝාතනයක් මේ මූල්‍ය අපරාධයක් මේක. අර දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අර ජනේනවන් නැති වෙලාවේ තමන්ගේ ඉන්න කාංචන විජේසේකර ඇමතිවරයා ලවා 2024 ජනවාරි මාසේ කරපු මේ ඩීල් එක විසින් රාජ්‍ය අයිතිය සම්පූර්ණයෙන්ම නැති කරලා මේක විගණකත්වයට වක් කියන ආයතනයක් බවට පත් වෙන තියෙන එකෙන් ඉවත් කරලි වල තමන්ට ඕන විදිහට මේක පුද්ගලික කම්පැනියක් බවට පත් කරගෙන තියෙනවා. මුළුමනින්ම පෞද්ගලික සමාගමක් බවට පත් කරගෙන තියෙනවා. මේ වැඩේම තමයි ස්ලිට් ආයතනය නුනේ. ඔය මහ පොළට අයිති ස්ලිට් ආයතනය තොරතුරු තාක්ෂණ ආයතනය දුන්නොත් මේ දේශපාලන ගේම් එක. ඒතර මොන තරම් මේක මූල්‍යම අපරාධයක්ද? මේ රටට අයිති සම්පත් භාණ්ඩාගාරයට අයිති යුතු ලාභය මේක දේශපාලනිකොත් එක්ක එකතු වෙලා දාපු මේ මහා දැවැන්ත මූල්‍ය අපරාධයක්. මේක අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම සභාවේ මේක කම්ප්ලේන් කරන්න ඕන ප්‍රශ්නයක් නේ. අනිවාර්යයෙන්. අපි මේ අන්නර සුජීව මන්ත්‍රීතුමත් අහපු නිසා මේක නැවත පොඩි ක්ලියරන්ස් එකක් කරගන්න වෙනවා. හැබැයි ඒ වගේම ප්‍රශ්න දෙකක් තුනක් අනිවාර්යයෙන්ම අදහස ඕන.